අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අද බ්‍රිස්බේන් වලට සුවිශේෂී දවසක්. අපිට බ්‍රිස්බේන් වලට ආයපු විශේෂ තරු කීපයක් හමු වෙලා තියෙනවා. ඉතින් අද අපත් සමග මේ පිළිසඳර එකතු වෙනවා ප්‍රවීණ රචකයෙක්, තවත් පකවානුවකදී ඔහු නිවේදකයෙක්, විවිධ නව මාපත් හොයාගෙන ඒ සංචාරයන් අප වෙත ගෙන එන කලාකරුවෙක්. ඉතින් ඒ තමයි නාරද විජේසූරිය මැතිතුමා. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවාද? අපිත් එක්ක තවත් ඒ වගේම සුවිශේෂී මිතුරෙක් එකතු වෙලා සිටිනවා. ඔහු වෘත්තීය නීතිඥවරයෙක්, ඒ වගේම ඒ තමයි දිල්ෂාන් පතිරත්න. ආයිබෝන් දිල්ෂාන්. ආයිබෝන් පුතේ. මුන් දෙදෙනා බ්‍රිස්බේන් අහස යටට කැඳවාගෙන ආපු ඒ ප්‍රධාන නියමුවාණන් සිටිනවා. ඒ තමයි අපේ සුදර්ශන අයියා. ඉතින් සුදර්ශන අයියා ආයිබෝන් කියලා පිළිගන්නවාද? ආයිබෝන්. නාද අයියේ මොකක්ද ඇත්තටම මේ අටවෙනිදට වෙන්නේ? මේ ලංකාවේ මේ විවිධ වර්ගවල ගායක ගායිකාවෝ ඉන්නවා. ඒ අතර මෑත කාලයේදී ජනතා ආකර්ෂණය දිනාගත්ත විශේෂයෙන්ම විශාල රසික සංඛ්‍යාවක්, ප්‍රේක්ෂක සංඛ්‍යාවක් හදාගන්න පුළුවන් වෙච්ච තරුණ ගායකයෝ 4 දෙනෙක් සංකේත කියන සංගීත ප්‍රසංගයත් එක්ක ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ සංචාරකය දෙනවා. මේ සංචාරයේ මෙතෙක් කරන ලැබූ සියලුම ප්‍රසංග අතිශයින්ම සාර්ථකයි. අතර මේ සාර්ථකත්වය ගැන අපි හිත ඉන්න මොකද මේක මෙච්චර සාර්ථක වෙන්න හේතුණු කාරණා කියලා අපි තාම හොයනවා. සියලුම නගරවල පැවතුණු සියලුම මෙතෙක් පැවති සියලුම ප්‍රසංග සෝල්ඩ් අවුට්. මේකත් එහෙමයි. දෙවෙනි ප්‍රසංගයකුත් තියෙනවා. ඉතින් බ්‍රිස්බේන් නගරේ පළවෙනි ප්‍රසංගය සම්පූර්ණයෙන්ම සෝල්ඩ් අවුට් වෙලා දෙවෙනි ප්‍රසංගයකුත් තියෙනවා කියන්නේ මම හිතන්නේ බ්‍රිස්බේන් ඉතිහාසයේ පළවෙනි වතාවට එම් දෙයක් වෙන්නේ. ඉතින් සාකදිනෙත් අපි සියලු දෙනා කියපු දෙයක් වෙනවා. සියලු සුමංග මේ යසස් මීරාන් මේ 4 දෙනා එක අපි දෙන්න තව බ්‍රිස්බේන් වල. ඔව්. ඒ කියන්නේ මේ දෙපළම බ්‍රිස්බේන් ඇවිල්ලා තින්නේ සංගීත සඳහා. ඉතින් දිල්ෂාන් දැන් නාරදයියව අපි මෙහෙ නිතරම දකින්න කියන කෙනෙක්. අපි බෙන් වලට නාරදයිය කියන්නේ බොහොම සමීපයි. නමුත් දිල්ෂාන් පතිරත්න අපි දන්නවා ලංකාවේ කලාකරුවෙක්, නිවේදකයෙක්, නීතිඥවරයෙක් සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අපි අඳුනගත්තා. ගීත රචකයෙක්. ඒ කියන්නේ කලාවේ පරතර හැම පැත්තක්ම ආක්‍රමණය කරන නව පරපුරේ අපේ විශිෂ්ටයි. ඉතින් ඔබ මේ සංකේතත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? මුතික කෙටියෙන් කිව්වොත් සංකේත හැදෙන්නෙම පොඩි ඉතිහාස කතාවක් එක්ක මම සංකේතේ කෙල්ලයිට හේතුව ඒක තමයි නේද? හේතුනේ අපි ඉතින් යන අය සින්දුව කරාට පස්සේ සංකයි මමයි එකතු වෙලා අපි උකට වික්ටරත්නායකයන්වත් එකතු කරගන්නවා. උතන තමයි සංකේත පළවෙනි පියවර වෙන්නේ. මොකද අපි පළවෙනි concept එක සංකේතෙ ඉන්නේ සංක විත්ත රත්නායක කියන දෙපළ එකතු කරගෙන. ඒ වෙලාවේ අපිට යන්න පුළුවන්, අපිට කපල් වෙන්න පුළුවන් හොඳම බ්ලෙන්ඩ් එකක් එක්ක අපි මේක අරගෙන යනවා කියන අදහස අපි රත්නායකයන් එක්ක සංකේත පටන් ගත්තා. පටන් අරගෙන ඒක ලංකාවේ පිට මේ ගියා. ඊට පස්සේ අපි කොහොම ගිහලා දැන් මේ වෙනකොට අපි ටිකක් අපි අප්ඩේට් කරගෙන තියෙනවා. දැන් අපිට සමකාලීන සහ අපිට පසු පරම්පරාවන් එක්ක මේ ගනුදෙනු කරනවා. ඉතින් තමයි අපි සුමීර යසස් ඉහිරන් වගේ අත් එක්ක මෙතන ඉතින් මේකේ තියෙන ලස්සන කැලල තමයි බුද්ධික මේ concept series එකට ඇත්තටම කවුරු හෙව්වොත් එහෙම ඇයි සංකේත කියන්නේ මොකද්ද කියලා මම නම් කියන්නේ. මේක මොකද නම් කෙනෙක් මොනම හේතුවකටවත් එකට තියන්න බැරි වුණ තමයි මේක තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක කිසිම සමානකමක් නැහැ. සාධාරණීකරණය කරන්න බෑ. වික්ටරත්නායකයි සංකේතිකුත් එකට තිබ්බේ ඇයි කියන එක සාධාරණීකරණය කරන්න බෑ. අහන්න බෑ. හැබැයි තියලා බලන්න පුළුවන්. අපි ඒක තියලා බලලා සිදුවක් කරා. ඒක රහත් කරා. ඒකේ රසක් තියෙනවා. මෙතනත් කියන්න තියෙන්නේ. දැන් අපි ගත්තාම අපි මෙල්බර්න් එතකොට ගිහිල්ලා ඇවිල්ලා මේ බ්‍රිස්බේන් දැන් එනකොට දැන් අපිට මාර කොන්ෆිඩන්ට් එකක් තියෙනවා මේ අපි දන්නවා මේ හතර එකට තියෙන බැරි බව. ඒක තිබ්බම මාර ආදල් කියලා තමයි අපිට දැනෙන්නේ. සහ ඉතින් බ්‍රිස්බේන් වැඩේදී අපිට වෙන වැඩි ආදරයක් තියෙනවා. වැඩි ආදරේ තමයි මේ කොන්සර්ට් සීරීස් එක මෙහෙම ඕපන් කරපුවාම අර ඉස්සෙල්ලා මින් කරේ හොයය කරන්නේ අපි දැන් ඉස්සෙල්ලාම සෝල්ඩ් අවුට් වුණු කොන්සර්ට් එක බ්‍රිස්බේන් අපිට දවස් 2-3යි තියෙන්නේ. දෙවෙනි එකත් 100%යි සෝල්ඩ් අවුට් වෙනවා. ඒකට මම හිතන්නේ පොඩි ඉතිහාසයේම පොඩි වැඩක් එක වෙන වැඩක් වෙනවා. බ්‍රිස්බේන් වල කොන්සර්ට් දෙකම සෝල්ඩ් අවුට් වෙනවා කියන එක අපි දන්නවා. අනිවාර්යයෙන්ම බ්‍රිස්බේන් ගැන කියනකොට දිල්ෂාන් ඒ කියන්නේ ගොඩක් කලාකරු කියන දේ තමයි ඕස්ට්‍රේලියාවේ කොහෙ ගියත් බ්‍රිස්බේන් ආපුවාම ගෙදර ආවා වගේ හැඟීමක් දැනෙනවා. ඒකයි මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ සුදර්ශන අයියලා වගේ තව ප්‍රොමෝටර්ස්ලා ප්‍රොඩියුසර්ස්ලා තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය වෙන්නේ. ඒ බ්‍රිස්බේන් වල තියෙන ආදරය
ඒ පළවෙනි කොන්සර්ට් එක සෝල්ඩ් අවුට් වුණේ සහ ඔබට ලැබිලා තියෙන විශ්වාසය දෙවෙනි කොන්සර්ට් එක මේ වගේම සෝල්ඩ් අවුට් වෙයි කියලා. ඉතින් මේ කතාවේ මම කැමති තවත් වෙනම පැත්තකට යන්න නාරදයි. දැන් නාරදයි මෙහි ඇවිල්ලා සෑහෙන මියුසිකල් ෂෝ ගානක් කරලා තියෙනවා. දැකලා තියෙනවා. දැන් මේක තව එක සංගීත ප්‍රසංගයක් නොවෙන්නේ කොහොමද? ඔව්. මට ප්‍රශ්නයක් අහන්නේ මල්ලි. දැන් මේ ප්‍රසංගයට මම එන්නේ මේක මට අයිති ප්‍රසංගයක් නෙමෙයි. ඒක දේශාන්ත ප්‍රසංගයක්. මොකද දේශාන්ත තමයි මොලේ ඉඳලා මේකේ හිටපු මිනිස්සයා මේකත් එක්ක රටවලා ලොකුට ගිය මිනිස්සයා. හැබැයි මේ සුදර්ශනක තියෙන පොඩි හැඟීමක් මං සම්බන්ධයෙන් මම හරි කැමති බ්‍රිස්බේන් ප්‍රේක්ෂක ප්‍රජාවට. ඒකට වෙනම හේතුවක්. මම ලෝකෙ කොහෙ ගිහිල්ලා ස්ටේජ් එකේ කතා කරලා තියෙනවා. මම හරිම තෘප්තිමත් කරන තැන තමයි බ්‍රිස්බේන් ප්‍රේක්ෂක ප්‍රජාවට කතා කරන්නේ. ඒගොල්ලෝ වෙනස්. අතට වෙනස් කියලා කියන්නේ කතා කරන දේ අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න මිනිස්සුන්ට කතා කරන්න අපි කැමති සින්දුවක් කියනකොට සින්දුව විඳිනවා. හොඳ ගුණාත්මක රසයක් තියෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් ඉන්න නගරයක්. ඒ නිසා තමයි සුදර්ශනට මාව මේකට අමුතුවෙන් ගෙන්නන්න ඕනේ. දැන් මේ ඉරිෂාන්ගේ වැඩේ. මගලුකට ඉරිෂාන්ගේ. දේවලම ආයෙත් මම ආවේ. මම හිතුවා දේවලම නාරද අයියා ඕක කියන පළවෙනි වතාව නෙමෙයි දිල්ෂාන්. ඒත් එක්කම මේ කැමති සුදර්ශන අයියට යන්න. ඔය මේ කතාවත් එක්කම ඒ දිල්ෂාන් කිව්වා වගේම දැන් මගේ ප්‍රශ්නේ දිල්ෂාන් අහලා ඉවරයි. මම ඉතුරු කරලා නැහැ මොකද. එයාත් ඉතින් නිවේදකනේ. ඉතින් මේ ඒක මාපහු මම රිපීට් කරොත් සුදර්ශන අයියා දැන් මේ රිස්ක් එක ගන්නකොට ඇත්තටම බය හිතුන්නේ නැද්ද? මුලින්ම ඇත්තටම පොඩි බයක් දැනුණා. ඒක සාමාන්‍ය ෆීලින් එකක්. නමුත් මම ඊට පස්සේ ඇත්තටම මේකට කමිට්මන්ට් ඉස්සෙල්ලා මම පොඩි රිසර්ච් එකක් කරා. කීප දෙනෙක්ගෙන් අහලා එතකොට ගොඩාක් සාම්පල්ස් තෝරගෙන ඔඩියන්ස් එකට පොටෙන්ෂල් ඔඩියන්ස් එකේ සාම්පල් තෝරගෙන මම ෆීඩ්බැක් ගත්තා මේ කට්ටිය ආවොත් කොහොමද රෙස්පොන්ස් එක. ඉතින් අතන මට ඇත්තටම හොඳ රෙස්පොන්සස් හම්බුණා. එතනදී මට ඇත්තටම මේ බ්‍රේක් ඉවන් එකේ තියෙන නම්බර් එක මට කවුන්ට් කරගන්න පුළුවන්. එතකොට මම දැනගත්තා මේක තව මේක බරක් දාලා ප්‍රොමෝට් කරොත් මේක දුවනවා. ඒ හින්දා මම රිස්ක් එක ගත්තා. ඒ රිස්ක් එකට මම ඇත්තටම ඇඩිෂනලි නාරදවත් එකතු කරගත්තා. මොකද මම දන්නවා නාරදත් මේකට සම්බන්ධ වුණොත් මේක මට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා මේක දුවනවා කියලා. ඉතින් ඇත්තටම මම ගත්ත ඩිසිෂන්ස් වැඩ කරා. අනිවාර්යයෙන්ම. ඇත්තටම අර බුද්ධ විගිය කාරණාවට නරදය විරුද්ධ වෙච්ච තැනත් මම හරි ආසයි. ඒක ලස්සන ඒක අනිවාර්යයෙන්ම. මොකද ටිකට් එකක් අරගෙන මෙහෙදී එන්නේ ඇත්තටම සින්දුව අහන්නේ මේ වැඩේ කිසිම දෙයක ෆේල් වෙන්නේ නැති එක හේතුවක් තමයි මේක බලපු කෙනෙක් ඒකට දෙන රෙකමෙන්ඩේෂන් එක. ඒ කියන්නේ මේක ඇත්තටම අපි සෑහෙන ප්‍රැක්ටිස් කරපු වැඩක්. ඒතර මේ ප්‍රැක්ටිස් එක තුනේ විශේෂයෙන්ම අපි දැන් මේකේ ආටිස්ට් පැත්තෙන් ගත්තොත් මේක ලීඩ් කරන සංක. එතකොට සංක දන්නවා මේක යන්න ඕනේ මොන කැපැසිටි එකද. මම සංක සටන් කරමින් තමයි මේ ගෲප් එක එකට තියාගන්නේ. ඒතකොට ඒක ඇතුලේ වෙනම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් මේක වෙන විදිහට මේක මීට ටිකක් අඩු කාලෙ හැදෙන්න බැරි කමක් නැතුව නෙමෙයි. හැබැයි ඒ කියන්නේ මම හිතන්නේ ප්‍රේක්ෂකාගාරයකට තේරෙන්නේ නැහැ මේකේ ඔරිජිනල් ටික බැස්සාම මේක වෙන හැඩයක් තියෙනවා කියන එක. ඒකට එතෙන්දී මම ඇත්තටම මේක මේ ප්‍රොමෝටර්ස්ලා විශේෂම ගයි වගේ අයට අපි ස්ටුඩියෝවක් දෙන්න ඕන නම් පුළුවන් මේ වගේ සරබාල කරන්න ගොඩක්. ඇත්තටම ඒකයි ගොඩාක් කරන වෙන වැඩක්. ඒ කියන්නේ උදාහරණ රයිටර් ආටිස්ට්ලා කියනවානේ. ඒක මේක සරබාල කිරීමක් කියව කොන තරම් තියෙනවා. කවුරු හරි මොලේ තියෙන සහ රසනහර තියෙන මිනිහෙකුට විතරයි තේරෙන්නේ නැහැ මේ ඔඩියන්ස් එක කියන්නේ මේ නිකන් මේ රේඩියෝ එකකින් සින්දුවක් අහන්න පුළුවන්කම තියෙද්දි YouTube එකෙන් අහන්න පුළුවන්කමක් තියෙද්දි ටිකට් එකක් අරන් එන මිනිස්සයා කියන්නේ ඊට වඩා වැලියු එකක් දෙන්න ඕන මිනිහෙක් කියන එක ප්‍රොමෝටර් කෙනෙකුට තේරෙනවා කියන්නේ මාරේ. අනිවාර්යයෙන්. ඒක අපි මේ වැඩ කරපු මේ සංකේත ප්‍රොමෝටර්ස්ලා මේ ප්‍රොඩියුසර්ස්ලා ටික ගත්තාම මේ මිනිස්සු ඇත්තටම මේ ප්‍රොඩියුසර්ස්ලා කියන මදි. ඊට වඩා ටිකක් ක්‍රියේටිව් අයිඩියාස් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒ රිස්ක් එක අරගෙන අපිට එනකොට වැඩේ සෝල්ඩ් අවුට් කියන එකයි දෙවෙනි එක සෝල්ඩ් අවුට් වෙනවා ටික 30යි වගේ කියනවා එනකොට අපිට මාර ආතල් එකක් එනවා. මේ ක්‍රූ එක දැක්කහම 12 දෙනෙක් දැනට ඉන්නවා. ගායකයෝ 4ක්. ඊට පස්සේ නිවේදකයෝ දෙන්නෙක්. ඊට පස්සේ සංගීත කණ්ඩායමේ සංගීත මුන්ගේ වාදනය කරන ලංකාවෙන්ම ආපු තවත් 5 දෙනෙක්. ඉතින් මේක මෙහෙම්මමද යන්නේ? ඇයි මෙහෙම්මම කරන්න හේතුව? ඔව් ඒ නිසා ඒ අයට ඇත්තටම විශේෂම මේ වෙලාවේ උදාහරණ ස්තුතිවන්ත වෙන්න ඕන මේ ඒ ගත්ත රිස්ක් එකට. සහ යා තමයි ඉස්සෙල්ලා මේ ගේම අර සෝල්ඩ් අවුට් කියන පෝස්ට් එක අපිට වෙන කෙනා. ඒක ඉතින් වටිනවනේ ඒක එතනින් වෙනම ගේමක් නේ. ඔව් ඊට පස්සේ මෙල්බර්න් ඔව් සෝල්ඩ් අවුට් උනේ. එතකොට
ඒකෙදි මේ ඥාන ඔඩියන්ස් එකත් මාරයි. අනිවාර්යයෙන්. කියන්න ඕනේ. ඒ කියන්නේ නැත්නම් මේවා හිම තේරුම් ගන්න බෑනේ. අනිවාර්යයෙන්. මම එදී දිල්ෂාන් මේ ආපහු මේ සංගීත ප්‍රසංගය ගැන කතා කරනවා නම් එහෙම ඇත්තටම මේක වෙනම වැඩක් නේ. ඉතින් මේ වැඩේ මෙහෙම කරගෙන යන එක ලේසි පහසු කාර්යයක්. මේක අතිශය පාරදූර කාර්යයක්. මේ කෝඩිනේෂන් එක අමාරුයි. සහ බ්‍රිස්බේන් වල ආවට පස්සේ මේ ඉන්න ක්‍රූ එක දැක්කහම සාමාන්‍යයෙන් අපිට බය හිතෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් පිට රටක මියුසිකල් ෂෝ එකක් කරනකොට අපි කරන්නේ ප්‍රධානම රිසෝසස් ටික අපි ලංකාවෙන් ගෙන්නගෙන මිනිත් ටික අපිට පුළුවන් විදියට සපය ගන්න ඕනේ. මෙහෙත් ටැලන්ට් නැතුව නෙමෙයි. නමුත් මේ ක්‍රූ එක දැක්කහම 12 දෙනෙක් දැනට ඉන්නවා. ගායකයෝ 4ක්. ඊට පස්සේ නිවේදකයෝ 2ක්. ඊට පස්සේ සංගීත කණ්ඩායමේ සංගීත මුන්ගේ වාදනය කරන ලංකාවෙන්ම ආපු තවත් 5 දෙනෙක්. ඉතින් මේක මෙහෙම්මමද යන්නේ? ඇයි මෙහෙම්මම කරන්න හේතුව? ඔව් ඒක මුටි හොඳ ප්‍රශ්නයක්. කියලා වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම නිකන් හිතන්න කියන්නේ සංකේත වගේ concept එකක්. එයා බැලුව බැලමට ආපහු කැමති එන්න දිල්ෂාන්ට සහ අපේ නාරදයියට මේ වැඩේ විතරම අපිට අහෙන්න ලැබෙන දේ තමයි නාරදයි දිල්ෂාන්ටත් මම කියන්නේ මිනිස්සුන්ගේ තියෙන ක්‍රිටිසිසම් එකක් තියෙනවා මේක. ක්‍රිටිසිසම් එක තමයි කොච්චර මෙහෙ ගෙනල්ලා අපි මොනවා කරත් අර ලංකාවේ ගිහිල්ලා බලනවා වගේ සංගීත ප්‍රසංගයක ඒ භාවය විඳින්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක අපිට ඔය ඔඩියන්ස් එකෙන් එන ෆීඩ්බැක් එක. දැන් ඒක කරන්න ගොඩක් කට්ටිය try කරනවා. විවිධ තලවලට ගෙනල්ලා තියෙනවා. දැන් අපි මුලින්ම ආපු කාලේ මෙහි ෂෝ කරනකොට තිබ්බ තත්ත්වයට වඩා අද ගොඩාක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලත් තාමත් අපේ ඒ රසඥතාවයෙන් ඉහළ බ්‍රිස්බේන් රසිකයෝ සැටිස් නැහැ. ඒක තමයි සැබෑ යථාර්ථය. දැන් මේ සංගීත ප්‍රසංගය ඔය දිල්ෂාන් කියපු විදිහට හිතනවාද මේ කට්ටියව සැටිස් කරන්න පුළුවන් කියලා? මම කියන්නේ ඒකට එක කාරණාවක්. මල්ලිත් එක්ක මම විරුද්ධ වෙනවා ඒක තැනකදී. ලංකාවේ සංගීත ප්‍රසංගයක තියෙන භාවයට වඩා බ්‍රිස්බේන් සංගීත ප්‍රසංග භාවය ඉතාම ඉහළයි මම දකින විදියට. ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කිරීම පැත්තෙන් ලැබගත්තොත් මේ ප්‍රේක්ෂකයන් එන්නේ ඇත්තටම සින්දු අහන්න. මේ සින්දු අහන්න එන මිනිස්සු එන්නේ ඇත්තටම සින්දු අහන්න. ලංකාවේ සංගීත සම්ප්‍රදායක ඇත්තටම සින්දු අහන්න එන්නේ කොටස. වෙන අරමුණුත් එක්ක වෙන ගොඩක්. මෙහි එහෙම නැහැ. මෙහි ප්‍රසංගයක් සාර්ථක කරගන්න ඕනේ නම් කරන්න තියෙන එකම දේ හොඳ ක්වොලිටි ගායක ගායිකා සහ හොඳ සංගීතයක් දෙන්න ඕනේ. අපි කරන්නේ ඒක. මේ ප්‍රසංගයක් සාර්ථක කරගන්න ඕන නම් රස දන්න මිනිස්සු ඉන්නේ. අපි රස හරියට දුන්නා නේද? එච්චරයි කරන්න තියෙන්නේ. ලැබෙන්න වැරදිලා තියෙන්නේ. ඒගොල්ලෝ දැන් ලංකාව පහතට දාලා කතා කරනවා නෙමෙයි. අපි ප්‍රායෝගිකව දන්න දෙයක් විදිහට ලංකාවේ සංගීත සම්දර්ශනයක් නරඹන්න ගියාම ඇතුළත ඉඳගෙන නරඹන එකක් හරි එළිය එකක් හරි ඒගොල්ලෝ ඔක්කොමලා එන්නේ මේ සංගීත සම්දර්ශනයේ රස විඳින්නම නෙමෙයි. දැන් මෙහි නෑ. මෙහි එන හැම කෙනෙක්ම ටිකට් එකක් දීලා අරගෙන දැන් මේ ටිකට් විකුණන්න පටන් ගත්ත වෙලාවෙම මට දර්ශන කිව්වා සමහර ටිකට් ගත්ත විදිහ. දැන් මේ ලෝභකමට ගැනලා මැනලා එහෙම නෙමෙයි. ඈ 10 12 එක සැරේ අරගන්නේ. ඒ වගේම මෙතන දර්ශන කියන මට යමක් කියන්න තියෙනවා. සල්ලි වල ලාභය කොච්චරද ගාණ කොච්චරද කියලා බැලුවා නම් සුදර්ශන මේ විදිහට කරන්න බෑ. මේකේ අද මේ මොහොත වෙනකොට සුදර්ශන ගණන් බලලා නැහැ. මොනවද කරන්න ඕන විදිහට හොඳම දේ යගන්නේ. මම බොහොම සරල උදාහරණයකට මම කියන්නේ එයාට බොහොම දැන් අපි නැවතු ඉඳුන් හිටු කැම බීම ප්‍රවාහනය මේවත් වියදම් වල කොටස්නේ. මේ වෙනකොට මේ ක්‍රූ එකට සුදර්ශන ලබා දීලා තියෙන මේ පහසුකම් 5 star පහසුකම්. හුඟක් අය අපි අහලා තියෙනවා විවිධ රටවල් විවිධ නගරවල අය බොහොම දුක් විඳිනවා අපේ ආටිස්ට්ලා ගිහම. ඉන්න තැන ගැන දුක තියෙනවා ප්‍රශ්න තියෙනවා යන්න එන වාහන ගැන ප්‍රශ්න තියෙනවා බලන් ඉන්න තියෙනවා. ඒ කිසි දෙයක් අපි කාටවත් නැහැ. මම හිතන්නේ කලාකාරයෝ හරිම සතුටුයි මේ වගේ ප්‍රසංගයකට එන්න ලැබීම ගැන. ඒක තමයි මේ බ්‍රිස්බේන් එක වෙනස. ඒක නා එකතු කරන්නවත් දෙයක් නැහැ ඒකට. ඒක ඇත්තට නිවැරදි. ඒ කියන්නේ නැත්තම් මම හිතන්නේ මේ අපි මේ ඉන්ටර්වියු වලට එන්නෙත් නැහැ මොකද මම මොකක් කරලා මගරිනවා. හරිද? ඒ කියන්නේ එහෙම නෙමෙයි. මේක හරි මේ ආදරණීය වැඩක්. සහ මේ ඒක ඇතුලේ මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ සුදර්ශන අයියලා වගේ තව ප්‍රොමෝටර්ස්ලා ප්‍රොඩියුසර්ස්ලා තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය වෙන්නේ. ඒකයි ඉතින් ඒ කියන්නේ අපිට 8 වෙනිදාට බ්‍රිස්බේන් වල දකින්න ලැබෙන්නේ මීට කලින් නොදකපු නොවිදපු අමුතුම විදිහේ සංගීත ප්‍රසංගයක්. ඒක සංගීත ප්‍රසංගයක් රස විඳිනවට වඩා මම හිතන්නේ ඒක සමාධිගත වීමක් කිව්වොත් නෙවෙයි. ඒ සමාධියට දැහැන්ගත වෙන්නට ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා